විභාගයේ ආසන්න වීමත් එක්ක ගොඩාක් දරුවෝ විභාග බීතිකාවෙන් එක්සෑම් ඇන්සයිටි කියන තත්වයෙන් පෙළෙන්න පටන් ගන්නවා. ලංකාවේ ගොඩාක් වෙලාවට ප්‍රධාන විභාග පැවැත්වෙන්න ආසන්න වෙනකොට එක්සෑම් ඇන්සයිටි සහිත දරුවන් අපිට මුණ ගැහෙන්න පටන් ගන්නවා සහ ඒ දරුවන් අපිව මුණ ගැහෙන්න පැමිණෙනවා. ඒ නිසා මම අද කතා කරනවා මේ එක්සෑම් ඇන්සයිටි කියන්නේ මොකක්ද? ඇයි මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියන කාරණාව. මම ආයේෂා සඳගිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මම මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම් වත් සමග හොමාරු කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක like කරන්න, subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක කළොත් හොඳයි කියලා ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒ ගැන comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. විභාග බීතිකාව කියලා කියන්නේ මොකක්ද? exam anxiety කියලා කියන්නේ මොකක්ද? සමහර දරුවෙක් අධ්‍යාපනය ඇතුළේ ඉතා හොඳ පර්ෆෝමන්ස් දැක්වුවත් එයාලා හොඳ මට්ටමක හිටියත් විභාගය ආසන්න වීමත් එක්ක විභාගය ලියන්න බෑ, අතහැරලා දානවා. මට විභාගය ලියන්න බෑ, මං ඊළඟ සැරේ ලියනවා කියන තීරණයකට එනවා. මේ තීරණය කිසියම් පදනම් විරහිත ගතියක් දකින්න ලැබෙනවා. එයා කිසියම් පදනමක් නැතුව මට විභාගය ලියන්න බෑ, මං ඊළඟ සැරේ ලියනවා කියලා අතහැරලා දානවා. එහෙම නැත්නම් විභාගය ආසන්න වෙනකොට එයාට නිින්ද යන්නේ නැහැ, ගොඩක් කලබල වෙනවා, බය වෙනවා, දාඩිය දානවා, නිතරම සන්තෝෂයෙන් කේන්තියෙන් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. එහෙමත් නැත්නම් විභාගෙ ලියන අවස්ථාවේදී කොයිතරම් හොඳින් පාඩම් කරත් කිසිම කාරණාවක් ඔලුවට එන්නේ නැතුව යනවා. හොඳට පාඩම් කරනවා. හැබැයි විභාගෙ ලියා ගන්න බෑ. empty වෙනවා, හිස් වෙනවා. ඒ නිසා යට විභාගෙ ලියා ගන්න බැරුව යනවා. එහෙමත් නැත්නම් ඉතා හොඳින් වැඩ කරගෙන ආපු දරුවෙක් වැඩ කරගෙන යන්න බෑ, මගේ ඔලුවට කිසිම දෙයක් යන්නේ නැහැ කියලා නොසන්සුන් වෙනවා, අඬන්න ගන්නවා. එයාගේ සාමාන්‍ය ජීවිතේ බිඳ වැටෙනවා. කෑම බීම පව අත්හැර දමන තත්ත්වයක් උදා වෙනවා. මෙන්න මේ වගේ විවිධ ආකාර වලින් අපිට විභාගයේ සම්බන්ධව දරුවන්ගේ ගැටලු දකින්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? විභාගය කියලා කියන්නේ අනිවාර්යෙන්ම අභියෝගයක්. හැබැයි ඒක එක සැරේන අභියෝගයක් නෙමෙයි. ටික කාලයක් තියෙනවා අපි විභාගයක් එනවා කියලා දන්නවා සහ අපි ඒකට සූදානම් වෙනවා. හැබැයි ලංකාව ඇතුලේ තියෙන තරඟකාරී විභාග කේන්ද්‍ර කරගත්තු අධ්‍යාපනය ඇතුලේ දරුවන්ට තමන් අපේක්ෂිත ප්‍රතිඵල වලට යන්න බැරි කමක් තියෙනවා. වගේම විභාගයත් එක්ක දරුවෝ ගොඩාක් පීඩාවට පත් වෙනවා. සමහර වෙලාවට ළමයි ජීවිතේම විභාගය කරගෙන ඉන්නවා. එතනින් එහාට ලෝකයක් නැහැ. කන්නේත් පොතක් පෙරලගෙන. අම්මලා මේක සාධනීය පැතිකඩක් හැටියට දැක්කත් ජීවිතය කියලා කියන්නේ විභාගෙ නෙමෙයි. විභාගෙ කියලා කියන්නේ එකම එක දෙයක් විතරයි. එතනින් පස්සේ ගත කරන්නේ කොහොමද? ඔහු මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ජීවිතය කියලා කියන්නේ. එහෙම නැතුව තමන්ගේ සමස්ත ජීවිතේම විභාගෙ නෙවෙයි. මේ විදිහට අපේක්ෂිත ප්‍රතිඵල වලට යන්න බැරි වෙන එක, ඒ වගේම විභාගයම තමන්ගේ ජීවිතය කරගෙන ඉන්න එක වගේම දරුවෝ තරගෙට වැටෙන්න පටන් ගන්නවා. තරගෙ කොටස්කාරයෙක් වෙලා මේ විභාග තරගයත් එක්ක දුවන්න පටන් ගන්නවා. ඒ ඇතුළේදී යාට මන් ගැන සැකයක් එනවා, මට මේක කරගන්න බැරි වෙයි. සහ අනෙක් අතට අදි බලාපොරොත්තු දරුවන් විභාග බීතිකාවට ගෙනියන්න හේතු වෙනවා. මට මුණ ගැහෙන දරුවෙක් ඉන්නවා, මේ දරුවට හැමෝම කියනවා ඔයා නම් O level වලට A9ක් ගන්නවා. ඔයා ගොඩක් දක්ෂයි. හැම ගුරුවරයාම මේ කතාව කියනවා. මෙයාගේ අම්මත් මේ කතාව කියනවා. පන්තියේ ළමයි පවා කියනවා ඔයාට නම් ප්‍රශ්නයක් නැහැනේ, ඔයාට පුළුවන්නේ. මෙයාට මෙයාගෙන සැකයක් එනවා. බැරි වෙලා හරි මට මේක කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඉතින් මෙයාගේ යටිහිත මේ දරුවව විභාගයට තියන්න බෑ, මම විභාගයට වාඩි වෙන්නේ නෑ කියන මයින්ඩ්සෙට් එකට අරගෙන එනවා. මේ අදි බලාපොරොත්තු දරුවන්ව පීඩාවට පත් කරනවා. සමහර දරුවෝ පාඩම් කරන්නේ විභාගේ පාස් වෙන්න වෙත් නෙමෙයි. එයාලා පාඩම් කරන්නේ අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න, දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න, ඉහළම ප්‍රතිඵලයට යන්න. මේ අදි බලාපොරොත්තු දරුවන්ව පීඩාවට පත් කරනවා. අරමුණු තිබීම හොඳයි, හැබැයි ඒක අධිකතර තත්ත්වයක් වෙද්දී ඒකෙන් අපි පීඩාවට පත් වෙනවා. මේ පීඩාව නිසා දරුවන්ගේ ශරීරය ඇතුලේ ඇඩ්‍රලින්, කෝටිසෝල් වගේ අහිතකර හෝමෝන වර්ධනය වෙනවා. ඒ ඇතුලෙන් දරුවන්ගේ දෛනික ජීවිතේ බිඳ වැටෙනවා. නිින්ද යන්නේ නැහැ, කන්න බෑ, තරහ යනවා, දුක හිතෙනවා. මේ වගේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ තත්ත්වයෙන් දරුවන්ව අයින් කරන්නේ කොහොමද? ඔබ වැඩිහිටියෙක් නම් ඔයාගේ දරුවට උදව් කරන්නේ කොහොමද?
ඔයා දරුවෙක් නම් මේ වීඩියෝ එක බලන ඔයා ඉගෙන ගන්න වයස දරුවෙක් නම් මේ වගේ තත්වයකට නොයනසේ ඔයාගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණාව අපි ඊළඟට බලමු. පළමුවෙන්ම මතක තියාගන්න විභාගය කියලා කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි. එතනින් එහාට ඔයාට හරි අපූර්ව ලස්සන ජීවිතයක් තියෙනවා. මේ විභාගෙ සමත් වෙන්නත් පුළුවන්, අසමත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දෙකටම ඉතා හොඳින් මුහුණ දීම තමයි ඔයාගේ පෞරුෂය කියලා කියන්නේ. ඒ නිසාවෙන්ම ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ තවත් එක් කොටසක් විතරක් බවට පත් කරගන්න විභාගය කියලා කියන එක. සාමාන්‍ය ජීවිතේ ඉතා හොඳින් ගත කරනකොට විභාගයට ඒ ඇතුලේ එක කොටසක් ලබා දෙන්න. ඒ ඇතුලින් ඔයාට සමබරව ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. මතකය කියලා කියන්නේ සහ මතකය වගේම පාඩ විභාගයකට ලියනවා කියලා කියන්නේ පොඩි process එකක්. අපි මතක තියාගන්නවා. දේවල් පාඩම් කරනවා. ඒක input. එතකොට ඒක ඇතුලේ අපේ මනස ඇතුලේ process වෙනවා මේ ටික. මේ processing part එකක් සිද්ධ වෙනවා. අපේ හිතේ ගබඩා වෙනවා. ඒ වගේම ඔයා output එකක් කරනවා විභාගෙදී. input process output මේක තමයි විභාගය කියලා කියන්නේ. ඉතින් මේකට ඔයාට හොඳ balance මානසික තත්ත්වයක් තියෙන සමබර මානසික තත්ත්වයක් තියෙන්න ඕනේ. මේ process එක මේ ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙන්න නම් ඔයා පාඩම් කරනවා වගේම ඔයාගේ ජීවිතේ සමබරව තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පැය 5කවත් නිින්දක් ඔයා ලබා ගන්න ඕනේ. මොකද අවධානය තියාගන්න, ඒ අවධානය තියාගත්ත කරුණු සංජානනය කරගන්න, හොඳින් අවබෝධ කරගන්න, ඒ අවබෝධ කරගත්ත කරුණු මතකයට ගොඩනගා ගන්න මානසික නිදහස ඔයාට අතිශය වැදගත්. ඒ වෙනුවෙන් ඔයාගේ මොළයේ විවේක ගන්න ඕනේ. ඒ නිසා පැය 5කවත් නිින්දක් ලබා ගැනීම ගොඩාක්ම වැදගත්. නිින්ද අඩු කරලා කකුල් දෙක වතුර බේසමයක දාගෙන පාඩම් කරන එක තවදුරටත් සාර්ථක ක්‍රියාවලියක් නෙමෙයි. ඒ වගේම තමයි මේසේ උඩ පොත් කන්දක් ගොඩ ගහගෙන තියාගන්න එපා. ඔයාගේ පාඩමට විෂය කරුණු වලට අදාළ පොත් ටික විතරක් මේසෙට ගන්න. ඒ ටික පාඩම් කරපුවාම පිළිවෙලට තව තැනක අසුරලා තියන්න. පොත් ගොඩාක් එකට දකිනකොට මේ ඔක්කොම මම පාඩම් කරන්න ඕනේ නේද කියලා මතක් වෙනකොට අපේ හිත තිගැස්මකට ලක් වෙනවා. ඒ නිසා Tamanගේ පොත් මේසේ හරිම පිරිසුදු පිළිවෙල එකක් කරගන්න. ඒකට මල් වාස් එකක් තියලා දවස ගානේ මලක් දාන එකත් ඔයාට පොඩි තෙරපි එකක්. ඒ පොත් මේසේ පිළිවෙලට තියෙන ගමන් පාඩම් කරන වැඩ කරන පොත් ටික විතරක් මේසෙ උඩට අරගෙන වැඩ කරලා ඒ පොත් ටික නැවතත් පිළිවෙලින් තියන්න. අනිවාර්යෙන්ම පාඩම් කරන දරුවෝ විනාඩි 15ක්වත් කායික ව්‍යායාමයක නිරත වෙන්න ඕනේ. මොනවා හරි එක්සර්සයිස් එකක් කරන්න. යෝගා අභ්‍යාස වෙන්න පුළුවන්. පොඩි මියුසික් එකක් දාලා නටන එක හරි එහෙම නැත්නම් ඇවිදින්න යන එක හරි ඔයාගේ මතකය වර්ධනය වෙන ක්‍රියාවලියට දායක වෙනවා. මොකද මේ තුලින් ඔයාගේ ශරීරයේ ඉතා හොඳ හෝමෝන ශ්‍රාවය වෙනවා. ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න, හොඳ ශාරීරික පද්ධතිය බැලන්ස් තියාගන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ අතරතුර කාලයේදී පුංචි විවේක ගන්න, පොඩි සින්දුවක් අහන්න, අම්මත් එක්ක ගිහින් කතා කරලා එන්න, ගෙදර වැඩකට උදව් වෙන්න, මේ වගේ දේවල් ඔයාව සංසුන් කරනවා. විභාග මානසිකත්වයෙන් පොඩ්ඩක් අයින් කරලා ඔයාව කලමනාකරණය කරන්න එක හේතුවක් වෙනවා. අම්මලා ගොඩක් වෙලාවට කියනවා ඔයාට විභාගිනවාකින් පාඩම් කරන්න. හැම තිස්සෙම පොත් අස්සෙම ඉන්න එකෙන් පොත්තටම ඔළුව ඔබාගෙන ඉන්න එකෙන් මතක තියෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කියන්නේ පැය භාගයක් පාඩම් කළොත් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකේදී ෆෝන් එක අතර ගන්න එපා. ඔයා ගිහින් එළියට ගිහින් එන්න, සින්දුවක් අහන්න, වතුර ටිකක් බොන්න, අම්මත් එක්ක පොඩ්ඩක් කතා කරලා එන්න. පුංචි විවේකයක් ගන්න. ආපහු පාඩම් කරන්න පටන් ගන්න. මේ විදිහට බැලන්ස් මේක අරගෙන යන්න. ඒ වගේම පුළුවන් නම් පාඩම් කරන මෙතඩ් එකේදී යාළුවෙක්ට දෙයක් කියලා දෙනවා. නොදන්න යාළුවෙක්ට දෙයක් කියලා දෙනවා. එහෙම නැත්නම් උගන්වනවා. මේ වගේ පාඩම් කරන මෙතඩ් එක වෙනස් කරලා බලන්න. එතකොට ඔයාට එකම විදිහට කටපාඩම් කරන්න ගිහිල්ලා එකම දේ එකම විදිහට කරනකොට එන අපහසුතාවය මගහැරෙන්න පුළුවන්. අනික් කාරණාව තමයි ටීචිං මෙතඩ් එක හොඳ ප්‍රතිඵලදායී ක්‍රමවේදයක් දරුවන්ගේ මතකය වර්ධනය කරන්න. තව කෙනෙක්ට දෙයක් කියා දෙනකොට ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන තුන් ආකාරයේම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඉතා හොඳින් දරුවන්ට මේක මතක හිටින්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාට පුළුවනි නම් කාට හරි දෙයක් කියලා දෙන්න. ඒකෙන් ඔයාව මේ විභාගෙට තියෙන බයෙන් අයින් කරලා කොන්ෆිඩන්ට් ඇතුව විභාගෙට මුහුණ දෙන්න පහසුව සලසනවා. ඒ නිසායි විශ්වවිද්‍යාලවල කුප්පි දාන දරුවන්ට ඉතාම හොඳින් විභාගයට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ.
ඒ වගේම මම ආදරණීය දෙමෝපියන්ට මතක් කරනවා විභාග නිසා දරුවන්ගේ ළමා කාලය ළමයින්ට අහිමි කරන්න එපා. අපි ගොඩාක් සුන්දර හොඳ ළමා කාලයක් ගත කරන්නේ ගස් ගල් අස්සේ සෙල්ලම් කරමින් සරුංගල් අරමින් හරිම අපූර්ව ළමා කාලයක් ගත කළා. අපි ඒ ගත කළ ළමා කාලය අපේ දරුවන්ට අහිමි වෙලා තියෙනවා. දරුවෝ දැන් ගස් ගල් අස්සේ සෙල්ලම් කරන්නේ නැහැ. එයාලට ඒකට වෙලාවක් නැහැ. එයාලා පොත් එක්කම ඉන්නවා. එකම විෂයට පන්ති 2-3කට යනවා. එකම විෂයකට පන්ති කිහිපයකට යනකොට ඉගෙනුමත් ඉගෙනුම ගැටිලා සමහර වෙලාවට දරුවන්ට තියෙන මතකයක් නැති වෙන්න පුළුවන්. තියෙන ඉගෙනුමත් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ දරුවන්ව හැල්මේ විභාග පස්සෙම පන්නන එක නතර කරන්න. දරුවන්ට එයාගේ ළමා කාලේ ලබලා දෙන්න. එතකොට එයා පරිසරයනොත් ඉගෙන ගනි, සමාජනොත් ඉගෙන ගනි, පාසලනොත් ඉගෙන ගනි. මේ ඇතුලේ සමබර දරුවෙක් හැටියට සමාජගත වෙයි. එතකොට විභාගයට බයක් නැතුව මනා පෞරුෂයකින් විභාගිකට මුහුණ දෙන්න දරුවන්ට හැකියාව ලැබෙනවා. ඉතින් අදට වීඩියෝෙන් සමුගන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක්.